සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් අප ඔබව රැගෙන යන්නේ තවත් ඔබේ ඇස නොගැටුණු ස්ථානයක් දැක බලා ගැනීමටයි. ඉතින් වෙනදා වගේම ඔබගේ දැනුම තවත් වැඩි දියුණු කරගනිමින් මෙම වීඩියෝ අවසානය වන තෙක් රැඳෙන්න කියලා ඉල්ලා සිටිමින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපගේ ගමනාන්තය වනුයේ අනුරාධපුර මිහින්තලයේ පිහිටි ඉදිකටු සෑයයි. ඉතින් ඉදිකටු සෑය කියූ සයින් අපගේ මතකයෙන් නැගෙන්නේ මිහින්තලයේ පිහිටි සුප්‍රකට කටු සෑයයි. නමුත් අද අප මේ කතා කරන්නේ කටු සෑය ගැන නෙවෙයි. මෙය මිහින්තලයේ කටු සෑය අසල ඇති අප්‍රකට ඉදිකටු සෑයයි. ඉතින් කටුසෑය අසල බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගැවසුනත් මෙම අද අප කතා කරන ඉදිකටුසෑය අසල සම්පූර්ණයෙන්ම හුදකලාවේ පවතිනවා. ඒ නිසායි අප මෙම වැඩසටහන සඳහා ඉදිකටුසෑය තෝරාගත්තේ. එක්දාස් 923 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණ කටයුතු ආරම්භ වූ මෙම කුඩා ස්තූපය ලංකාවේ දක්නට ලැබෙන අනෙක් ස්තූපවලට වඩා තරමක් විශේෂත්වයක් දක්වයි. මෙය ගොඩනැගූ අය පිළිබඳව නිශ්චිත තොරතුරක් නැති නමුත් කැණීම්වලදී ක්‍රිස්තු වර්ෂ 6, 9 සියවසට අයත් වන මහායාන බෞද්ධ දර්ශනයට අයත් ප්‍රඥා පාරමිතා සූත්‍රය සංස්කෘත භාෂාවෙන් ලියනද තඹපත්තිරු හමු වී තිබෙනවා. ඉතින් මෙය මහායාන සම්ප්‍රදායට අයත් ධර්ම ධාතු තැන්පත් කර සෑදූ ධර්ම චෛත්‍යයක් ලෙස හැඳින්වෙනවා. ඊට අමතරව මෙය පුරාණයේ මිහින්තලයේ විසූ භික්ෂුන් වහන්සේලාගේ සිවුරු අලුත් වැඩිය සඳහා යොදාගත් ඉදිකටු තැන්පත් කර ඉදිකරන ලදයි මතයක් පවතිනවා. කෙසේ වෙතත් මෙම ස්ථානය 1941 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කරන ලදී. අඩි 6ක් පමණ උසකින් යුතු වේදිකාවක් මත නිමවා ඇති මෙම ස්තූපය පාදමේ සිට පේසාවලු දක්වා කළුගලෙන්ද ඉතිරිය ගඩොලින්ද නිමවා ඇත. බුබ්බුල හැඩයට තනා ඇති මෙම ස්තූපය අනුරාධපුරයේ විජයාරාම ස්තූපයට බවින් සමාන වේ. විජයාරාම පිළිබඳව අපි ඉදිරි වැඩසටහනකින් කරුණු කාරණා ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මෙම විහාර සංකීර්ණය තුල පංචාවාසයක්, රූපකයක්, ජනතාගාරයක් සහ පොකුණක් දක්නට ලැබෙනවා. සාමාන්‍ය මෙම ආරාම සංකීර්ණ ගඩොල් ප්‍රාකාර වලින් වෙන් කර ඇති නමුත් මෙම සංකීර්ණය සම්පූර්ණයෙන්ම කළුගල් බැම්මකින් වෙන් කර තියෙනවා. ඉතින් ඔබගේ මීළඟ මිහින්තලා චාරිකාව සඳහා මෙම ඉදිකටු සෑයත් එක් කරගන්නා ලෙස කියා ඉල්ලා සිටිමින්
අදට අප ඔබගෙන් සමුගන්නවා. ඉතින් තවමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරනවා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග ඉදිරියට රැඳෙන්න කියලා ඉල්ලා සිටිමින් අදට අප සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.